තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ සත්ත්ව වෙළඳාම කරන කෙනෙක් ඒ උපයා ගන්න සල්ලි වලින් මේ දානයක් දුන්නොත් ඒක බලපාන්නේ කොයි ආකාරයේ ස්වාමීන් වහන්සේ? ඒ කෙනාට සම්පූර්ණයෙන් ඒක අනුමෝදන් වෙනවා. සත්ත්ව වෙළඳාමක් කරලා දානයද ඊට වඩා දැන් උදාහරණ අපේ කතා ප්‍රවෘත්තින වැද්දෝ සත්තු මරලා ඒ මස් දන් දීපු අවස්ථාව තියෙන බුදුවරුන්ට. එතකොට ඒක දානයක්. හැබැයි ඒක ධම්මේන ලද්දන් නෙවෙයි. ඒක අධම්මේන ලද්දන්. ඒ වස්තුව. නමුත් ඒක දානයක්. ඒ දානමය කුසලයේ සම්පූර්ණ වෙනවා. දැන් ඔය තියෙනවානේ අපේ අර සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මතවාට හැටියට වැද්දෙක් මස් පූජා කරනවා. එතකොට ඒ දානේ වළඳලා උන්වහන්සේ ඒ වැද්ද පසුව අපේ බුද්ධ ශාසනයේ රහත් වෙනවා. ඉතින් ඒකෙදි තියෙනවා ඒක කරුණක් මතක තියාගන්නට ඕන එකක්. අධාර්මික වෙළඳාම් කියලා පහක් තියෙනවා. එකක් තමයි අවි ආයුධ වෙළඳාම් කිරීම, වසවිස වෙළඳාම් කිරීම, මත්පැන් වෙළඳාම් කිරීම, මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම සහ වහලුන් වෙළඳාම් කිරීම. මිනිස්සු human trafficking කියලා කියන්නේ ඒ පහ. මේක තමයි නොකල යුතු වෙළඳාම් පහ ගිහි අය විසින්. ඊට අමතරව හොරට කිරලා මැනලා ඒ වගේ දේවල් කරන එකත් අධාර්මික වෙළඳාම්. ඉතින් මේ වෙළඳාම් පහෙන් යම් මුදලක් උපයා ගත්තම ඒ මුදල ගිහියට අයිතියි. ඒ මුදලෙන් පිනක් කරොත් එහෙම ඒක පිනක් සිද්ධ වෙනවා. ඒ ගැන කිසි වාදයක් නැහැ. නමුත් මේ මුදල හොයාගෙන තියෙන්නේ අධාර්මිකව නිසා ඒ පිනේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද ධම්මේන ලද්දන් කියන සංඛ්‍යාවට යන්නේ නැති නිසා. අපි කියනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දන් සුප්පසන්න චිත්තෝ කියලා තනනවා. ඒ වගේම සමහර තැන්වල එනවා යෝදිස්සෝ දුස්සීලෝ සීලවන්තස්ස දදාති දානං අධම්මේන ලද්දං සුප්පසන්න චිත්තෝ. අධම්මේන ලද්දං නපස් අපසන්න චිත්තෝ හරි මොකක් පාඩය. එතකොට ඒ විදිහට ගත්තම අධම්මේන ලද්ද. ඒකෙන් ඒ දානේ යම්කිසි බලය අඩුවීමක් සිද්ධ වෙනවා. ධර්මයෙන් ලද්ද එකකට වඩා. නමුත් ඒ දානේ සිද්ධ වෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා. දැන් මේ මුදල මොකද්ද කරන්නේ? තව එකක්. දැන් උදාහරණයකට එතනදී අපි කතා කරන්න ඕනේ විනය භික්ෂු සහ ගිහි පරයයන් දෙකක් තියෙනවා. දැන් උදාහරණයකට භික්ෂුන් වහන්සේ කෙනෙක් අධාර්මික ක්‍රමයකට යම් කිසි දෙයක් උපයා ගන්නවා. උදාහරණයක් සල්ලි පිළි අරගෙන මොන හරි දෙයක් ඉදි කරනවා. මේ ඉදි කිරීම ඒ භික්ෂුන් වහන්සේට ඉදිරියට තකපයි අනිත් භික්ෂුන් වහන්සේලාට තකපයි ඒක විනයානුකූලව යම් දෙවල් කරගන්නට වෙනවා. සමහර ඒවා තියෙනවා කඩන්නට වෙන නැත්නම් සම්පූර්ණයෙන් වෙන කාටරි දෙන්නට වෙනවා. අය පරිභෝග කරන්නට නොහැකි තත්වයකටපත් වෙනවා. එතකොට ඒ අධාර්මිකව ගත්ත පිරිකර තියෙනවා, සිවුරු තියෙනවා, පාත්‍ර තියෙනවා. මේවා සියල්ලම භික්ෂුවට අකප වෙනවා. ඒවාට අදාළ විනය කර්ම સિદ્ધ කරන්නට ඕනේ. එහෙම නැත්නම් සමහර දේවල් අතහරින මට්ටමටම යන්න වෙනවා. ඒවා ඒ විදිහටම තියාගෙන පරිභෝග කිරීමෙන් භික්ෂුව ඇවතටපත් වෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්නට ඕන භික්ෂුන් වහන්සේලා කොහොමද තමන්ගේ පිරිකර ටික උපයා ගන්න කියලා සමහරට එක වචනයෙන් සම්පූර්ණ පිරිකර ටික අකප වෙන්නට පුළුවන්. විශේෂයෙන් ඔය මුදල් එහෙම සම්බන්ධයෙන් කටයුතු කරනකොට එක වචනය ඇති සම්පූර්ණයෙන් ඒ ටික අකප වෙන්නට. ඒක සියලු භික්ෂුන්ට අකප වෙන්නට පුළුවන්. එතකොට ඒ අකප විදිහට යමක් ලැබුණා නම් ඒක ගැන ඒක භික්ෂුවට තියාගෙන පරිභෝග කරන්නට බෑ. කරනකොට ඇවත් වෙනවා. හැබැයි එකෙන් දානයක් දෙනකොට දන් දෙනකොට කුසලයේ සිද්ධ වෙනවා. ඇවත එකක් දානේ එකක්, ඒක දෙකක්. නමුත් එයා පරිභෝග කරනකොට අකුසල් ඇවත් වෙනවා. ඒක දැන කරනකොට අකුසල් සිද්ධ වෙනවා. හැබැයි ගිහි කෙනා අධාර්මික ධනයක් උපයා ගත්තොත් ඒ ධනය අපි තුමු අධාර්මික ධනයක් උපයාගෙන එයා හරි වුණා කියලා භික්ෂුන් වහන්සේ අධාර්මිකව යමක් උපයාගෙන උන්වහන්සේ දැන් සීලය රකින්න ආවා. උන්වහන්සේ වැරද්ද අතහැරියා. එහෙම අතහැරියා කියලා හරියන්නේ නැහැ. මේ පිරිකර ටික තාම අකපයි. ඒක පරිභෝග කරන්නට බෑ ඒ භික්ෂුන්. ඒවා අතහරින්නට ඕනේ. ඒතකොට අදාළ විනය කර්ම කරන්නට ඕනේ. හැබැයි ගිහියාගේ එකේ ගත්තම අපේ ධර්මයේ හැටියට ගිහියා අධාර්මිකව ධනයක් හොයාගත්තොත් එයා ඒ අධාර්මික රැකියාව අතහරිනවා දැන් යම් වෙලාවක උදාහරණයකට. ඒ අතහැරියට පස්සේ ඒ ධනය අතහරින්න කියලා එකක් නැහැ. ඒ ධනය ඔහුට අයිතියි. ඒ ධනයෙන් ඔහුට පුළුවන් හොඳ දේවල් කරන්න. ඒ ධනය අතහරින්න කියලා එකක් නැහැ. ඒක භික්ෂුවට තමයි මේ කතාව කියලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ යට තියෙන පිරිසක්. ගිහියන්ට උපදේශන ලබා දී භික්ෂුන් වහන්සේලාට නීති පනවලා තියෙනවා. එතකොට ගිහියන්ට එහෙම නීති පනවන්නේ නැහැ. ඉතින් එතකොට අධාර්මික වෙළඳාමක් කරපු ගිහි කෙනෙක් ඒක නිවැරදි කරගත්තට පස්සේ ඒ අධාර්මිකව හොයාගත්ත කියලා ධනය විසික් කරන්න අපතේ ඒකෙන් කටයුතු කරොත් එහෙම අකුසලයක් සිද්ධ වෙනවා. එහෙම එකක් නැහැ. එයාට ඒකෙන් අර්ථවත් දේවල් කරගන්නට පුළුවන්. ඒක අධාර්මික වෙළඳාමක් කර ඉන්නකොට
ඒ දාණය දුන්නත් ඒකෙන් කුසලයේ සිද්ධ වෙනවා. ඒ දාණය පිළිගන්නට බෑ කියලා එකක් නැහැ භික්ෂුන් වහන්සේලාට. හැබැයි ඒක ධම්මේන ලද්ද දෙයක් නොවන නිසා ධර්මයෙන් ලද්ද දෙයකට දෙනවට වඩා ඉතින් ආනිසංස වල යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්නට අමාරුයි. නමුත් දානයේ සම්පූර්ණ. ඉතින් නමුත් සමහර අය ඒ වගේ දන් දීලා මහා දැවැන්ත විපාක ලබාගත් අවස්ථා තියෙනවා. හොඳ ප්‍රතිග්‍රාහකයන්ට දන් දීලා කියනවනේ අර අපි ඉදිරියේදී කතා කරනවා දක්ඛිනා විසුද්ධි 4දී අධර්මයෙන් ලද්ද දෙයක් උනත් දන් දීලා සුදුසු ප්‍රතිග්‍රාහකයාට දුන්නොත් තං ඒ දානයත් පටිග්ගාහකතෝ ප්‍රතිග්‍රාහකයා අනුව මහත්ඵල වෙනවා කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. නිසා අධාර්මික උපයාසපයාගත් දෙයක් වුණත් ඉහළ ප්‍රතිග්‍රාහකයාට දන් දුන්නොත් මහත්ඵල වෙන කර්මයක් සිද්ධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක උපමාව දීලා තියෙන්නේ අදක්ෂ ගොවියෙක් වුණත් දායකයා අදක්ෂයි. යාට තේරෙන්නේ නැහැ කර්ම විපාක න්‍යාය හරියට බැලන්ස් කටයුතු කරන්න. එයා අදක්ෂයි. එයා වපුරවනවා බීජ ටිකක් හරියට ඒක බලා ගන්න. හැබැයි සරුසාර කෙතක අපි කියන්නේ අපි කෝට්ටක් විසි කරත් පැලවෙනවා කියලා සමහරලාට කියන්නේ සමහර පස් ගැන පොළවල් ගැන. ඒතර ඒ වගේ ඒ හොඳ අස්වැන්නක් ලැබෙනවා ක්ෂේත්‍රය කෙත සරු නිසා. ඒ වගේ අධාර්මිකව ලබාගත් දෙයක් වුණත් ඉහළ ප්‍රතිග්‍රාහකයට පූජා කරොත් විශේෂ ආනිසංස ලබා ගන්නට පුළුවන්. හැබැයි ධාර්මික උපයාසපයා ගත්ත දෙයට සාපේක්ෂව බැලුවම පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ නොපැහැදිලි තැනක් අපැහැදිලි තැනක්. ඔව් මේ සම්බන්ධව වෙනත් ප්‍රශ්නයක් සම්බන්ධව දැන් කෙනෙක් රෙස්ටොරන්ට් එකක් කරනවා නම් අනිවාර්යෙන් මස් මාළු ඒ කෑමට මේගොල්ලන් විකුණනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අධාර්මික ධනයට වැටෙනවද? සාමාන්‍ය පොතේ කියලා තියෙන්නේ මස් පිනිස සතුන් වෙලදාම කියන එක. මංස වනිජ්ජා කියන එක අර්ථ කතාවල අර්ථකථනය කරන්නේ මස් පිනිස සත්තුන් වෙලදාම් කිරීම. නැත්තම් සත්තු මරලා මස් වෙලදාම් කිරීම වෙන්න පුළුවන්. එතකොට වෙන තැනකින් මස් අරන් විකිණීම කියන එක ගැන කෙලින්ම කියලා නැහැ. එතකොට මස් පිනිස සතුන් වෙලදාම් කිරි දැන් උතර මෙහෙම එකක් එනවා දැන් අපි හිතමුකෝ වෙන තැනකින් ඕඩර් කරනවා කියලා ලොකුවට. එතකොට අපේ ඕඩර් එක අනුව නම් සත්තු මරන්නේ එතන තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධියට ලොකු ප්‍රශ්නයක්. ඉතින් නැත්තම් අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් මස් මාළු අල්ලන තැනකින් ගිහිල්ලා මාළු ටික අරන් ඇවිල්ලා විකුණුවා කියලා ඒක ගැන කෙලින්ම කතා කරලා නැහැ අධාර්මික වෙළඳාමක් කියලා. මස් පිනිස සතුන් වෙළඳාම කියන එක තමයි අපිට මංස වනිජ්ජා කියන වචනයෙන් තේරවාදයේ අර්ථකථනය කරන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ කොමන පින්න හැච්චරයි ප්‍රශ්න තේරුවා සම්මත.